නෑ ඉදිරියේදී ප්‍රාදේශ සභා මැතිවරණ පැවැත්වුණා. ඉතින් අද විශේෂයෙන්ම අද ඉඳන් ඊළඟ දින කිහිපය ඇතුළත අපි ලංකාව පුරාම අපේ අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වන පිරිස මුණ ගැහිලා ඒ අත් දෙක සාකච්ඡා කරලා ඉදිරියේදී ප්‍රාදේශ සභා මැතිවරණයට අවශ්‍ය කණ්ඩායම් සකස් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම නෙළුම්පාර කාර්යාලයේ බස්නාහිර පළාතේ අපේ අපේක්ෂකාවන් ආයුධම්පත් ඉදිරිපත් කරපු පිරිස් ඇවිල්ලා අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්ක සහනාම යෝජනා කමිටුව එක්ක සාකච්ඡා කරනවා. අපි උනා බලාපොරොත්තු නැහැ මෙච්චර කණ්ඩායමක්. මොකද මේ වෙලා තියෙන අතරම? මම හිතන්නේ පක්ෂයක් විතර අපි හැමදාම එක ප්‍රතිපත්තියක හිටියා. ඉතින් අද රටේ ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. අපි ප්‍රතිපත්තිගරුක දේශපාලනය කරන කණ්ඩායමක් මිසක් අවස්ථාවාදීව දේශපාලනය කරන පිරිසක් නෙවෙයි කියන කාරණය. ඒ වගේම මේ රටට ගැළපෙන දේශපාලන ප්‍රතිපත්ති තියෙන ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ සමගයි. වගේම අපි මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කරන්න තීන්දුව తీරන ගත්තු දේශපාලන බලවේගයක්. ඉතින් ගමින් ගමට යනකොට නැවත වතාවක් අපේ පක්ෂයත් එක්ක දැවැන්ත පිරිසක් ඒක රාශි වෙමින් පවතිනවා. දැන් ඔබතුමාලාට ගමට ගිහිල්ලා දේශපාලනය කරන්න බයක් නැද්ද? විද්‍යාංශ සමහර වෙලාවට යම් තනතුරු වෙනස් වෙනවා. ඒක දේවල් වෙනවා ආරක්ෂක පැත්තෙන් යම් වෙනස් වෙනවා. ගමට යන්න බයක් නැද්ද ඔබතුමාලාට? නෑ අද මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ රටේ දේශපාලන අධිකාරිය සහ ජනතාව බය කරමින් තමන්ගේ බලය පතුරවීමේ ව්‍යාපාරයක නියැලෙන්නේ. ඒ හින්දානේ විශේෂයෙන්ම වෘත්තීය වේදීන් සහ වෘත්තීය සමිතියක සාකච්ඡා නොකර තමන්ට අත්නෝමතික විදිහට තීන්දුව తీරන ගන්න. දැන් වෛද්‍ය සංගමය ගත්තත්, පෙට්‍රල් ෂෙඩ් ප්‍රශ්නේ ගත්තත් මේ හැම කාරණයකදීම විෂයපතයට බාරව විෂයපතේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. ආණ්ඩුව තමන්ට ඕනේ තීන්දුව తీරන ගන්නවා. ඒ වගේම තමයි යහපාලන ආණ්ඩුවත් බුද්ධ්‍යංශය දුර්වල කළ දේශපාලනික පත්වීම් දීලා තමන්ට ඕන විදිහට දේශපාලනය කරන්න පොලිස් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරපු නිසා තමයි ඒ ආණ්ඩුවට ඉරණමත් උනේ. අද එදා යහපාලන ආණ්ඩුවේ සිස්ටම් එක කඩන් වැටෙනකොට හිටපු අයව දේශපාලන වේදිකාවටත් නගලා මේ ආණ්ඩුවෙත් පොලිසියේ සහ අමාත්‍යාංශවල ලොකු තනතුරු දීලා අනිත් පැත්තෙන් මේ ආණ්ඩුවත් උත්සාහ කරන්නේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට අවනත කරගනිමින් දේශපාලනිකකරණය කළා තමන්ගේ අනසකට යටත් කරගන්න. එහෙම නැත්නම් ඒ සියල්ලටම ඉහළින් තමන්ට ඕනේ දේශපාලනික පත්වීමක් දීලා නිලධාරියෙක් පත් කරගන්න. එහෙමත් ආණ්ඩු උත්සාහයක් තියෙනවනේ. නේද? අධිචෝදනා දෙන්න අවශ්‍ය වෙනවා නම් තමන්ට ඕනේ කෙනෙක් පත් කරලා ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහයක් දරනවනේ. ඉතින් මේ කාරණා හින්දා තමයි මේ ආණ්ඩුව අද යම් පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. දැන් මේ අපේක්ෂකාව හොයාගන්න ටික අමාරු නැද්ද? එයාගෙන් එයාගෙන් තමයි අහන්න ඕනේ. අපි ඇවිල්ලා දේශපාලන පක්ෂයක්. අපි මේ එක මැතිවරණයකට මේ ඊළඟට තියෙන මැතිවරණ ජයග්‍රහණය කළා ඊට පස්සේ අපි බලමු ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන්න කියලා කල්පනා කරන දේශපාලන බලවේගයක් නෙවෙයි. අපි මේ රටේ වැඩ කරන ජනතාව එක්ක මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ජනතාව එක්ක දේශපාලනය කරන දේශපාලන බලවේගයක්. ඒ හින්දා අපි හැමදාම දේශපාලනය කරන්නේ ජනතාව එක්ක. ඉතින් අද නැවත වතාවක් අපි යම් පසුබෑමකට ලක් වුණා පහුගිය කාලේ. අපි පක්ෂයක් විදිහට අපි නැගිටිනවා. ඉතින් ඒ අනුව අපේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද එක කොට්ටාසෙට එක්කෙනෙක් වෙනුවට අද 4-5 දෙනෙක් නාම යෝජනා ඉල්ලන දැනට පක්ෂය පරිවර්තනය වෙලා තියෙනවා. දැන් අමිනවා කියලා කිව්වට මේ කැඳවීම ඉද්දන්නේ නැහැ කිව්වා කියලා. තව කීවතාවක් CID එකට යන්න වෙයිද දන්නේ නැහැ. නේද? සංවිධානයක් වගේ මොකක්ද හයිලයිට් කරන්න උත්සාහ කරන්නේ. අපි පක්ෂයක් කියලා නිතරම කියනවා. පළවෙනි එක අපි අනිත් පක්ෂවලත් එක්ක තියෙන වෙනස මොකක්ද? අපි ප්‍රතිපත්තියක් එක්ක කටයුතු කරනවා. අපි අපේ ප්‍රතිපත්ති දේශපාලන බලය ලබා ගන්න පාවලා දීලා නැහැ. අපි අද ජනතා විමුක්ති පෙරමුණ අපි දකිනවා NPP කියලා හැදුනා. මහා දැවැන්ත ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරා බලයට ආවා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පයින් ගහලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අරගෙන යනවා. අපි හැමදාම එක ප්‍රතිපත්තියක් එක්ක හිටියා. ඒ හින්දා අපි ඉදිරියටත් අපි විශ්වාස කරන මේ රටේ රොබින මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන මේ මහ පොළොවේ යථාර්ථය අවබෝධ කරගත්තු දේශපාලන ප්‍රතිපත්තියක් එක්ක අපි ඉස්සරහට යනවා. හින්දා තමයි අපේ පක්ෂයත් එක්ක මොන අභියෝගය ආවත් අපි පසුබෑම් වලට මුහුණ දුන්නත් නැවත වතාවක් අපිට කොන්ද කෙලින් තියන්න නැගිටින්න පුළුවන් වෙලා තියෙන ප්‍රතිපත්ති එක්ක අපි හිටපු හින්දා. ඔබතුමාලගේ සංකීර්ණ ව්‍යුහයක් තියෙනවනේ. දැන් අනිත් පක්ෂය අපි දැන් ආණ්ඩු පක්ෂය කියලා කියනවනේ. ඒකේ සංවිධානාත්මක ව්‍යුහයක්ද තියෙනවා පක්ෂ ව්‍යුහයක්ද තියෙන එක ඒකයි මම අහන්නේ. ඒක මම හිතන්නේ 159 දිනකටත් තේරුම් ගන්න බැරුව ඉන්නේ. එයා ඉන්නේ පක්ෂයකද ව්‍යුහයකද කියලා. ඉතින් 159 දිනකට කතා කරන්න අවසර තියෙන කෙනෙක් අල්ලගත්තොත් අහගන්න පුළුවන්. මොකද එයාට කතා කරන්නත් අවසරයක් නැහැ නේ. දැන් මැතිවරණ සැලැස්ම මොකද්ද? දැන් 2.5% මට මතක විදියට මේක ඉදිරියට ගන්න මොකද්ද සැලැස්ම? අපි ගමේ ජනතාව අතරට යනවා. මොකද අපුව ආණ්ඩුව බලයට ගෙනාවෙත් මෙරට ජනතාව. අපුව පරද්දුවෙත් මෙරට ජනතාව.
ඒ හින්දා අපේ ඒ ගනුදෙනුව මේ රටේ ජනතාව එක්ක තියෙන. ඉතින් අපි තව තවත් පසුබට අපි පසු බහින්න අපි ජනතාවට ලං වෙනවා. ඉතින් මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුලත් අපි ජනතාව එක්ක ලං වෙලා ජනතාවට අහුම්කම් දීලා අපේ පක්ෂ ගොඩනැගීම වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. දැන් ඔබතුමාලාගේ පාර්ශ්වයන්ගෙන් සංගණනයක් කරලා තියෙනද මේගොල්ලෝට හිතගෙන අපේ දැන් පක්ෂ කොච්චර තියෙනවද සංගණනයක් කරලා තියෙනවද? නෑ. 25 වෙනම වගේ බලන් ඉන්නද? නෑ දැන් හෙට අනිද්දාට ඉස්සෙල්ලා ආණ්ඩුවේ සංගණනයක් කරනවා. විනාඩි 5ක් දීලා තියෙනවා. ඉතින් ඒ අය තමන්ගේ තත්ත්ව සංගණනය කරාට පස්සේ අපිට බලන්න පුළුවන් ඉදිරි වැඩ පිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇත්තටම මේ ආණ්ඩුවේ ගමන් මඟ ගැන හොඳයි ආණ්ඩුව එක පැත්තකින් උත්සාහ කරනවා IMF එක ප්‍රමුඛ IMF එකට මේ බටහිර ක්‍රමවේදයට අනුකූලව අනුගත වෙන්න. තවත් පැත්තෙන් ආණ්ඩුව උත්සාහ කරනවා පාරම්පරික JVP සමාජිකයව සතුටු කරන්න. ඉතින් මේ දෙක අතරමැද ආණ්ඩුව හිර වෙලා ඉන්නවා. තවත් පැත්තකින් මේ රටේ ජනතාවටවත් වෘත්තීය වේදින්ටවත් තමන්ට ඡන්දි දීපු අයටවත් ඇහුම්කන් දෙන්නේ නැති තැනට ආණ්ඩුව වැටලා තිනවා. ට්‍රීවිල් එක පද්දපු ළමයාගේ බස් ඩ්‍රයිවර් මහත්තයාගේ කෑලි පන්නනකින් පටන් ගත්තේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා. අද වෙනකොට වෛද්‍යවරුන්ගේ ගැටලුවක් තියෙනවා ඒකට ඇහුම්කන් දෙන්නේ නැහැ. පෙට්‍රල් සෙට් හිමියන්ගේ ගැටලුවක් තිබ්බා ඒකට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. තවත් පැත්තකින් ගොවියන්ගේ ගැටලුවක් තිබ්බා ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. හාල් මෝල් වලට බැන හිටියා දැන් පිටරටින් හාල් ගින තැනට වැටලා තියෙනවා. ඉතින් ආණ්ඩුව තමන්ගේ අත්නෝමතික පාලනය මොකද මේ 3-2 බලයක් එනකොට අපි කිව්වනේ ඉතින් 3-2 බලය අපිටත් තිබ්බා. අපිත් ඇහුම්කන් දීපු නැත්නම් තිබුණා අපි වැටුණා කියලා. ඉතින් ඒ කියලාත් ඒකවත් ඇහුවේ නැහනේ. දැන් මේ සමාජ මාධ්‍යවල වාර්තා වෙලා තිබ්බා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියලා ඇත්තද? එහෙම සලස්මක් තියෙනවා. ඒ විතරන්නේ කෙටි චිත්‍රපටයක් වෙනම නිර්මාණය වෙනවා පොතක් වෙනම ලියවෙනවා. ඉතින් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන්න. මොකද ඔබතුමාගේ අදහස ඒක? ඒක ඉතින් මගේ අදහස නෙවෙයි මහින්ද මහත්තයාගේ ජීවිත කතාව තමයි තියෙන්නේ. ඔබතුමාට චරිතයක් තියෙන්නේ රංගපාන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දාන්න පුළුවන්. හැබැයි ඒ ජීවිත කතාවේ මගේ තියෙන පොඩි කාලේ කැලේ ටික. ඒ කියන්නේ ඔබතුමාලා රංගපාලා පුරුදු නැද්ද? නෑනේ අපි ඉතින් දැන් 159 දෙනෙක් රංගපානවා අපි ඒ දිහා බලන් ඉන්නවා. ලේකම්තුමා